අයිබෝවන් මම කියන්නම් ලියනාඩෝ ඩාවින්චි ගැන. ලියනාඩෝ ඩාවින්චි ඇත්තටම 1452 උපත ලබන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරය කිට්ටුව. මෙයාගේ තාත්තාගේ ඇත්තටම මේ අනියන් සම්බන්ධතාවයක් තිබිලා තිනවා ගොවි පවුලක ගෑනු ළමයෙක් එක්ක. ඉතින් ඒක නිසා මෙයා අනියන් සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඉපදෙන්නේ. ඇත්තටම අවජාතක දරුවෙක් ඉදිරිය මේ ඉපදෙන්නේ. අවජාතක වුණා කියලා එහෙම ලොකු සීන් එකක් නැහැ. මොකද ඒ වුණාට ඒ දවස්වල ප්‍රශ්න තිබ්බා. මොකද ඒ දවස්වල අධ්‍යාපනය ලබන්න මොකද කතෝලික පල්ලියෙන් තමයි ගොඩක් දුරට අධ්‍යාපනයට ලොකු මේ සපෝට් එකක් දුන්නේ ඒ රාජ්‍යයේ. කොහොම හරි මෙයා ඉස්කෝලේ යන්න හම්බෙන්නේ නැහැ. ඒ කේස් එක නිසා කොහොම හරි මෙයාට මේ ගෙදරට ගෙනලා තමයි උගන්වන්නේ. මොකද මෙයාගේ තාත්තට ඇත්තටම මේ සල්ලි දිනවා සාමාන්‍යයෙන් රාජකීය ඒ පැත්තේ මේ යුද්ධ පැත්තක රැකියාව කරපු නිසා කොහොම හරි එයාගේ උපත ප්‍රශ්නයක් නැහැ කොහොම වුණත්. මෙතන මෙයාගේ තියෙනවා විශේෂත්වය. ලියනාඩෝ ඩාවින්චි කියන්නේ ලෝකයේ හිටිය සුපිරිම ගණයේ චිත්‍ර ශිල්පියෙක්, ඒ වගේම නව සොයා ගැනීම කරන්නෙක්, ඒ වගේම ඉංජිනේරුවෙක්. ඔහුගේ තියෙනවා ඉංජිනේරු හැකියාව කියන්නේ ඇත්තටම යුද්ධමය වශයෙන් සෑහෙන්න සපෝට් එකක් දුන්නා රාජ්‍යයට. මොකද ඔය පර්ෂියන් කාරයෝ මේ එංගලන්තෙන් එහෙම මේ සෑහෙන මේ ඇටැක් ආවම මෙයා තමයි සෑහෙන දුරට ඒගොල්ලන්ට ඔය මැෂින් ගන් එකේම මොඩිෆයි කරලා අරගෙන කරේ. මේ අතින් කරකවන මැෂින් ගන් එකක් මෙයා නිර්මාණය කරා. ඒ වගේ යුද්ධ ටැංකි නිර්මාණය කරලා තිනවා. ඒ වගේ මේ තාම සුවිශේෂී හැකියාවක් තිබ්බා. මෙයා තමයි මුලින්ම හෙලිකොප්ටරේ තියෙන ඩිසයින් එක ඇදුවේ. මම කැරකෙලා යන ඩිසයින් එක. රයිට් සහෝදරයන්ට කලින් මේ අහසේ පියාඹන්න ආසාව තිබ්බ මිනිස්සෙක් තමයි ලියනාඩෝ ඩාවින්චි. කොහොම හරි මෙයාගේ ජීවිතේ මෙයා කොහොම හරි 1517 වගේ මිය යනවා. heart attack එකක් ඇදිලා. මෙයාට දරුවෝ මෙයා කසාද බඳින්නේ නැහැ ඇත්තටම. මෙයාගේ පෞද්ගලික ජීවිතේ එක දේවල් තියෙනවා. මේ කමෝගෙම තියෙන්න පුළුවන් ඒ වගේ සිද්ධි. කොහොම හරි මෙයා මේ ලෝකෙට ගෙනත් දුන්න දේවල් ගොඩක් තියෙනවා. මේකේ සුවිශේෂී දෙයක් තමයි ඇත්තටම කියනවා නම් ලාස්ට් සපර් කියන චිත්‍රය. මෙයා මොනොලිසා අඳිනවා. මොකද මෙයාගේ චිත්‍ර ඇත්තටම මිල කල නොහැකි මට්ටමට තියෙනවා. මිල කල කරන්න මිල නොකර මේ මිල අමිලයි. හරි ක්වොලිටියට මෙයා හදනවා. මොකද මෙයාගේ චිත්‍රවල ලේයර්ස් වලින් තමයි මෙයා අඳින්නේ. ඒ ලේයර්ස් ඇත්තම දැන් තියෙන ටෙක්නොලොජි එකත් එක්ක තව මදි. මොකද මෙයා ලේයර්ස් 7කට විතර හදනවා. ඒ ස්ටෝරි එක ස්ටෝරි ලයින් එකක් එක්ක තමයි හදන්නේ. මම මේ කියන්නේ චිත්‍රයේ ඇතුලේ ලේයර්ස් වලට මෙයා හදලා තියෙනවා. ඒක ස්කෑන් කරලා විතරයි බලන්න පුළුවන්. එයාගේ හිඩන් මැසේජස් ගොඩක් තියෙනවා. මෙතනදී සුවිශේෂීම දෙයක් තමයි වෙන්නේ ලාස්ට් සපර් කියන එක. ඒ කියන්නේ අවසාන රාත්‍රී භෝජනයේ ජේසුස් වහන්සේගේ මේ ජේසුස් වහන්සේගේ අවසාන රාත්‍රී භෝජනයේ අඳින චිත්‍රයට ඇත්තටම ඔයගොල්ලෝ දැකලා ඇති ජේසුස් වහන්සේ හරි ලස්සනයි. එයාගේ පිළිම තියෙනවා හරි ලස්සනයි. මෙයා අඳිනකොට මේකට තෝරගන්න ඉතාලි ජාතික තරුණයෙක්, ඊටාම කඩවසම් තරුණයෙක්, හැන්සම් කොල්ලෙක්. ඇත්තටම කියනවා නම් දැන් ඔය ළඟදී බැලුවොත් මට නිකන් හිතෙනවා රිතික් රෝෂන් වගේ මේ ෆේස් කට් තියෙනවා. ඇත්තටම ජේසුගේ ඒ වගේ කෙනෙක්ව තමයි මෙයා ගන්නෙ. මොඩල් කෙනෙක් වගේ ලුක් එකක් තියෙන මිනිස්සෙක්. ඊටාම පියකරුයි ඒ විදිහට. කොහොම හරි මෙතන මෙයා මේ චිත්‍රය අඳින්න පටන් අරගෙන ඊට පස්සේ අවුරුදු 17ක් යනවා මේක ඉවර කරන්න. මොකද මෙයාට ජුදාස්ව අඳින්න ඕනේ. කියන්නේ ජේසුස් වහන්සේ පාවා දුන්න මිනිස්සයා. මොකද මේගොල්ලෝ කතෝලිකයෝ. අනික මෙයාට පුදුම ආසාවක්. ඒ කියන්නේ මෙයාගේ තියෙන මේ එක, ඒ කියන්නේ මෙයාගේ තියෙන චිත්‍රය හරියට කරන්න මෙයාට ඒ ක්වොලිටි එක ඕනේ. මේක හරියට එක්සැක්ට් ක්වොලිටි ගන්න ඒ පින්තූර දින හැම එක්කිනාගේම. කොහොම හරි මේ චිත්‍රය අඳින්න අවුරුදු 17ක් යනවා. මොකද හරිම පුද්ගලයාව ඕන කරනවා මෙයාට මේ ජුදාස් අඳින්න. ඇත්තටම කියනවා නම් ඒ චිත්‍රය ඇඳලා අවුරුදු 14ට පස්සේ ජුදාස් හම්බෙනවා. ඒක චරිතයට හරියනම කෙනාව ජුදාස හම්බෙනකොට ඒ චරිතේ ඇත්තටම පුදුම සහගත දෙයක්. කියන්නේ අර ජේසුට හිටිය මිනිස්සයම තමයි මේ ඉන්නේ. පින්තූරේ ජුදාස්ව ඇඳලා තියෙන්නේ ඇත්තටම අර ජේසුට හිටිය මිනිස්සයා. අවුරුදු 17කට පස්සේ ඇත්තටම මේ වයසට ගිහිල්ලා හැක් වෙලා බලන්න මේ පින්තූරේ දිහා ඔන්න දැන් මම දානවා පින්තූරේ
මේකේ ජුදාස් වඳිනවා ඒ අවුරුදු 17ක් ගියා. ඒ කියන්නේ එයාට හරියටම මේක ක්වොලිටි එකට ඕන නිසා තමයි මේ පින්තූරේ විදිහට මේ පුද්ගලයා ඕන නිසා එක කරගත්තේ. කොහොම හරි පින්තූරය ඒ විදිහට මෙයා ඉවර කරනවා. කොහොම හරි ඊට පස්සේ මෙයා සෑහෙන මෙයාගේ තිබ්බයි මෙයා මරණයට පස්සේ ගන්න එයාගේ නෝට්ස් අරව මේ ඔක්කොම එයාගේ ස්ටුඩන්ට්ස්ලාට දුන්නා. ඒ කියන්නේ එයා සෑහෙන දේවල් එයා කරලා දෙනවා. එයාට කරගන්න බැරි වෙච්ච දේවල් ඔක්කොම එයා කිසිම ගුරු මුස්තියක් තියාගන්න නැහැ. එයා අතරම මේ ටික දීලා දැම්මා. හැමෝටම දීලා දැම්මා. අනික මේ එයාගේ තියෙන දැන්ටම දේවල් ලියකියවිලි සෑහෙන වටිනාකමක් තියෙනවා. ඒවා විකුණනවා අතරම මේ ළඟදිත් මම දැක්ක ඩොලර් ලක්ෂ 2කට හරි 3කට හරි විකුණුවා. එයාගේ මේ නෝට්බුක් එකක් තිබ්බ එක. ඉතාලම වටින පුද්ගලයෙක් අහම්බෙන් ඉපදෙන්න හම්බුණා. එයාට chance එක. එයා ඒ විදිහ ඇත්තනෝ කියනවනේ සෑහෙන ලොකු දෙයක් කරා. එහෙම ඉපදිලත් ඒ කියන්නේ මිනිස්සුන් කොහොමද එන්නේ කියන එක ප්‍රශ්නයක් නැහැ. තමුන්ට හැකියාව තියෙනවා නම් තමුන් ලෝකෙට දායාද කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් හරියට කරන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම ලියනාඩෝ ඩා වින්චි කරේ. අතන ඒ වගේ පුද්ගලයෝ සාමාන්‍ය කාලයකට සැරයක් තමයි ඉපදෙන්නේ. කොහොම හරි ඒ විදිහට තමයි යාගේ කතාව යන්නේ. බොහොම ස්තුතියි.